MCQ වලට ඕන වෙන අත්‍යවශ්‍ය පොයින්ට් එකක් කියලා දෙන්න යන්නේ. MCQ වලදී නිතරම පේපර් එකේ අහනවා. MCQ වලදීත් අහනවා ළමයි ප්‍රශ්නේ ව්‍යුහගත පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේදී අහනවා. සාමාන්‍යයෙන් මෙන්න සංයෝග කීපයක් දීලා. හරිද? ඒ සංයෝගවල තියෙන එකම වර්ගයේ බන්ධනයක බන්ධන දිග වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න කියලා. දැන් මේ වගේ එකක් නම් මම අරන් තියෙන උදාහරණයකට NO2+ NH2OH NOCl NO3- NO2-. මේගොල්ලන්ගේ වල ප්‍රශ්නේ අහන්නේ මේ හැමෝගෙම NO බන්ධන සමහරක් එකක් තියෙනවා සමහරක් එකට වඩා වැඩියෙන් තියෙනවා. ඔයාලෙන් ප්‍රශ්නේ අහන්නේ මේ සංයෝග ටික NO බන්ධන දිග වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න කියලා. මම ඒක කියලා දෙනවා ගන්න විදිය. ඉස්සෙල්ලාම ළමයි ඔයාලෝගේ නිවැරදි ලුයිස් ව්‍යුහය අඳ ගන්න ඕන. මම ලුයිස් ව්‍යුහ අඳින එක උතන කියලා දෙන්නේ නැහැ. මම ව්‍යුහය අඳිනවා ඈ. NO2+ වල එන්නේ මේ ව්‍යුහයක්. NH2OH වල එන්නේ දෙන්නේ විදිහේ ව්‍යුහයක්. NOCl ඕදිත්ත බන්ධනයෙන් බැඳුවා Cl තනි බන්ධනයෙන් බැඳුවා N වටේට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා බන්ධන වලට 3යි ගියේ දෙකක් ඉතුරු. NO3-. අම අපිට ව්‍යුහය අඳින එක මම මෙතනින් උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බන්ධන දිග සංසන්දනය තමයි කියලා දෙන්නේ. NO2-. හරි. ඔව් ව්‍යුහ ටික අඳගත්තා. ඊළඟට ළමයි අපි ඔකේ ගණනය කරන ඔකෙදි කරුණු දෙකයි බලන්නේ. හරිද? ඉස්සල්ලාම බන්ධනයේ පෙළ හොයනවා. මොන බන්ධනයේද අපි දැන් හොයන්න යන්නේ බන්ධන දිග NO බන්ධනයේනේ. NO බන්ධනයේ පෙළ හොයනවා. NO බන්ධනයේ පෙළ මම මෙතන ලියන්න යනවා ඈ. NO බන්ධන පෙළ. NO බන්ධන පෙළ. හරි. පෙළ ගන්න විදිය බලගන්න ඈ. පෙළ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. දැන් මේකේ NO බන්ධන මේ සංයෝගයේ 1 2 3 4ක් තියෙනවනේ. NO බන්ධන ඔක්කොම 4ක් තියෙනවා. ඔය 4 තියෙන්නේ ස්ථාන දෙකක. මෙතන 2යි මෙතන 2යි. ඒතර අපි කරන්නේ පෙළ හොයද්දී බන්ධන මුළු සංඛ්‍යාව බන්ධන තියෙන ස්ථාන ගානෙන් බෙදනවා. ඒතර පෙළ එනවා 2යි කියලා. පැහැදිලිද? මෙතන NO බන්ධන 1යි. ඒක තියෙන එකම ස්ථානයක මේ මෙතන විතරනේ තියෙන්නේ. එකෙන් බෙදෙනවා. ඒතකොට එනවා පෙළ 1යි කියලා. NO බන්ධන මේක ගන්න නෑ NO බන්ධන 2යි. ඒක තියෙන එකම ස්ථානයේ නේ. මෙතන විතරනේ තියෙන්නේ. ඒතකොට 2යි. NO බන්ධන 1 2 3 4යි. ඒක තියෙන ස්ථාන 3ක. ඒතර බෙදුවාම දැන් ආසනස බෙදා ගමු. හරි. මේකේ NO බන්ධන 1 2 3යි. ඒක තියෙන ස්ථාන 2ක. හරි. ඔන්න හැමෝගෙම පෙළෙවුවා. දැන් ළමයි බන්ධන පෙළෙව්වට පස්සේ මේ කරුණ මත තියාගන්න. ඕන නෝට් එක දාගන්න. බන්ධනයේ පෙළ අඩු වෙන්න බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන පෙළ අඩු වෙන්න බන්ධන දිග වැඩි වෙනවා. ඒතර අපිට බන්ධන පෙළ සමාන අය ආවොත් දැන් මෙහෙම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. බන්ධන පෙළ සමාන අය ආවොත් ඔයාලා එකේ මුහුම්කරණය බලන්න ඕනේ. මධ්‍ය පරමාණුවේ මුහුම්කරණය බලමුකෝ. මේ දෙන්නගේ සමාන ආවේ. මෙයාගේ බන්ධන පෙළ 2යි. හරි. මම මෙයාගේ මුහුම්කරණය ලියනවා. N පරමාණුවේ. මේකේ සිග්මා බන්ධන මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා සිග්මා බන්ධන 2යි එකසර නැහැ. ඒතර VCPR 2යි මුහුම්කරණය SP. මෙයාගේ සිග්මා බන්ධන මෙතන 1යි මෙතන 1යි 2යි එකසර විලක් තියෙනවා. ඒතර VCPR 3යි SP2. හරි. ළමට ඕන වෙන කරුණු දෙකයි. එකක් තමයි බන්ධනයේ පෙළ අඩුයි නම් බන්ධන දිග වැඩි. බන්ධනයේ පෙළ සමාන වුණොත් මුහුම්කාක්ෂිකවල P ලක්ෂණ වැඩි වෙන්න බන්ධන දිග වැඩි වෙනවා. හරි. දැන් මම කියු කරන දෙයින් උත්තරේ ගන්න යන්නේ. බන්ධනයේ පෙළ අඩුම වෙන්නේ කාගේද? NH2OH. බන්ධනයේ පෙළ අඩුම කාගේද? NH2OH. එතකොට ළමයි බන්ධන දිග වැඩිම NH2OH. ඊළඟට බන්ධනයේ පෙළ වැඩි මෙයා NO3-. ඊට පස්සේ එනවා NO2-. NO2-. හරි. මේ දෙන්නගේ බන්ධනයේ පෙළ සමානයි. බන්ධනයේ පෙළ සමානයි නම් මුහුම්කාක්ෂිකවල P ලක්ෂණ වැඩි එක්කෙනාගේ බන්ධන දිග වැඩි. හරි. මෙතන P ලක්ෂණ තියෙනවා 50%යි. මෙතන පේනවාද 50%ට වැඩි කියලා. ඒ කියන්නේ මෙතන P කාක්ෂික එකයි තියෙනවා. මෙතන P කාක්ෂික දෙකක් සහභාගී වෙලා තියෙනවා. එහෙනම් P ලක්ෂණ වැඩි එක්කෙනාගේ බන්ධන දිග වැඩි. එහෙනම් NOCl වල NO බන්ධන දිග NO2+ වලට වඩා වැඩි වෙනවා. ඔය කරුණු දෙකෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්.